අයිබෝවන් ආදරණීය රටවිරුවනි ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලුම දෙනාට ජයන් කිරියෙන් පැණියෙන් ඉතිරිච්ච සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා මගේ ආදරණීය රටවිරුවන්ට හා රණවිරුවන්ට සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජීවිතේ දුකෙන් සැපෙන් ගෙවන කාලෙදී ආදරණීයම තෑග්ගක් හම්බුණා. ඉතින් ඒ තෑග්ග මම ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා තමයි හිතුවේ. ඉතින් අද මට ජීවිතේ ලැබිච්ච සතුටු දවසක්. ඉතින් ඇත්තටම සහෝදරයෝ දෙමව්පියෝ නෑදෑයෝ කිසිම කෙනෙක් නැතුව ඉන්න අතරෙදී මට ආදරණීය දෙපළකගෙන් දෙපළයි කියන්නේ තුන් දෙනෙක්ගෙන් ලස්සන තෑගි පාර්සලයක් එවලා තියෙනවා. ඉතින් අපි බලන්න යමු ඒ තෑගි පාර්සලය කාගෙන්ද කියලා කියන්නේ ඉස්සලා තෑගි පාර්සලය බලලා ඉවර වෙලා අපි කතා කරමු ඉතිරි කොටස. ඉතින් ආරාධනා කරනවා කෙලගිලින්න ඔට්ටු නෑ. ඒ කියන්නේ ඒක දැක්කොත් ඔයාලට ඇත්තටම ඔයාලට ආසාවක් ඇති වෙයි. ඒ වුණාට මේ තමයි මම හම්බ කරපු බූදලය, මං හම්බ කරපු දායාදේ. ඉතින් එන්න බලන්න මං හම්බ කරපු මගේ ධනය. ඉතින් ඔන්න මගේ ආදරයන්ගේ ආදරණීය. ඉතින් කැවිලි පාර්සලේ මේ කැවිලි පාර්සලේ විශේෂ දෙයක් තියෙනවා මට. ඉතින් ඒ විශේෂ දේ තමයි මෙන්න මේ පුංචි කිරිටොපි කෑල්ල. මේ කිරිටොපි කෑල්ල හරිම රසවත්. මාරම රසයි. ඉතින් කියාගන්න බැරි රසක් ඒකේ තියෙනවා. ඇයි දන්නවද? අම්මා කෙනෙක්ගේ ආදරය මුස් කරලා තමයි ඒක එවලා තියෙන්නේ. ඉතින් මේ පාර්සලය එව්වේ අපේ ආදරණීය රටවෙරුවන් වෙනුවෙන් කතා කරන නිලන්ත මල්ලි. ඉතින් නිලන්ත මල්ලි ඔයාගේ අම්මගේ මෙන්න මේ ආදරය මුසු වෙච්ච ආදරණීය කිරිටොපි කෑල්ල තමයි මගේ හිතට දැනෙච්චම ආදරේ. ඉතින් නිලන්ත මල්ලි ඔයාගේ මේ අලුත් අවුරුද්ද දවසේ පළවෙනිදා මං වෙනුවෙන් එවපු මෙන්න මේ පාර්සලයටත් ඉතින් මෙන්න මේ පුංචි තිලිනය මේක සැමරුමක් මට. ඉතින් මේකටත් බෙහෙවින්ම ස්තුතියි කියලා කියනවා. ඉතින් ඔයාලටත් මං ආරාධනා කරනවා මෙන්න මේ වගේ යාළුවෝ ආශ්‍රය කරන්න. මෙන්න මේ වගේ යාළුවෝ තමයි අපේ ජීවිතවලට අපේ ශක්තිය වෙන්නේ. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ යාළුවෝ කොට්ටාසයක් ඉන්නවද? ඉතින් ආදරණීය නිලන්ත මල්ලිගේ අම්මා හා නිලන්ත මල්ලිගේ මල්ලි. ඉතින් මල්ලි ඔයාලා හැමෝම මට හයියක් වෙලා මට ශක්තියක් වෙලා මම ළඟින් ඉන්න හින්දා බොහොම ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරණීය රටවිරුවනි, ඔබ හම්බ කරන සියලුම මුදල්, ඔබ හම්බ කරන සියලුම ධනය ඔබලාට ඉතුරු කරගෙන ඔබලාගේ සියලුම ප්‍රාර්ථනාවන් කරා යෑමට ශක්තිය ධෛර්යය ලැබෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සියලුම දෙනාට ජයෙන් ජය වේවත් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙමු. තෙරුවන් සරණයි සියලුම දෙනාට.